ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ උඩුමහලට පැමිණියාම අපට දැක ගැනීමට හැකිවන දර්ශනය තමයි මේ. හරිත පළදා ව්‍යාපෘතියක්. මීට මාස 5කට පෙර කිසිදු ප්‍රයෝජනයක් නොගත් වර්ග අඩි 3800ක භූමි ප්‍රමාණයක් මේ වන විට අපූරු වගාබිමක් බවට පත්වෙලා. මේ වගා ව්‍යාපෘතියට පණ පෙව්වේ කවුද කියලා අප සොයා බැලුවා. අපරාධ මැඩීම, දූෂණ ක්‍රියා වැළැක්වීම, සාමය ස්ථාපිත කිරීම වැනි කටයුතු තමයි සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන්නේ. හැබැයි මේ කටයුත්ත ඊට වඩා වෙනස්ම දෙයක්. බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි මේ පිළිබඳව කතා බහ කරමු. මම හිතන්නේ මේ ආයතනයේ මේ කරපු ව්‍යාපෘතිය තුල අපේ ආයතනයේ ඵලදායීතාවය දිනුනලා තියෙනවා. ඒ වගේම ආයතන නිලධාරීන් අතර එකමුතුකම කියන දේ දිනුනලා තියෙනවා. අපි ඒ තුලින් ලබාගෙන තියෙන ප්‍රතිලාභ අතිවිශාලයි. සම්පත් කියන දේවල් සීමා සහිත resources are limited but the creativity is unlimited. ඒ නිසා අපිට මේ තියෙන සීමිත සම්පත් තුල ඉඳගෙන අපිට නිර්මාණශීලී ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒක රටේ සංවර්ධනයට අපි දායක විය යුත්තේ ඒ ආකාරයෙන් මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඒ සඳහා ඒත් එක්කම මම දැකපු විශේෂ කර්තව්‍යයක් තමයි මෙහි තියෙන තවත් මීමැසි පාලනයක් සිදු වෙනවා. මෙහි විශේෂත්වය කුමක්ද? කියමනක් තියෙනවා no bees no world කියලා. ලෝකයේ ජීවත් වෙන්න සජීවී බව තියෙන මීමැස්සු නිසා. මීමැස්සු වඳ වුණොත් ලෝකයේ අවුරුදු 4කින් මේ සජීවී බව අවසන් වෙනවා. මම හිතන්නේ මීමැස්සන් ලොකු තර්ජනයක් ලක් වෙලා තියෙනවා. හේතුව මේ පලිබෝධනාශක නාගරිකරණය වගේ ක්‍රියාදාමයන් හින්දා මිනිස්සු විසින්ම කරන ක්‍රියාකාරකම් හින්දා. මීමැස්සු වඳ කරන්න අපි කටයුතු කරොත් ඒ අපිත් වඳ වෙනවා තමයි. කොවිඩ් වසංගතයත් සමග පැන නැගුණු ආහාර අර්බුදයටත් මෙය කදිම පිළියමක්. මෙවැනි වගා කටයුත්තකදී වියදම් කියන දේවල් අපිට බැහැර කරන්නට බෑ. එතකොට කොහොමද ජල බිල්පත් වැනි දෑ ගෙවීම් කටයුතු සිදු කරද්දී ඒ දේවල් කළමනාකරණය කරගත්තේ? මේ පැලවලට දාන හැම වතුර බිඳුවක්ම කැලණිගඟේ ජලය තමයි අරන් තියෙන්නේ. ඒ වගේ මේ හරිත වගාවෙන් අපි ගොඩාක් දුරට බලන්නේ අර කාර්යබහුලත්වයේ වැඩිකම හේතුවෙන් අපිට ලැබෙන ආතතිය ටිකක් දුරු කරගන්න. පුරා 800 වසක් පැරණි මේ කොන්ක්‍රීට් වහලය මත මේ වන විට හරිත භෝග පැල 2500කට වගේ ප්‍රමාණයක් නිර්මාණය කළා තියෙනවා. මේ කටයුත්ත රාජ්‍ය ආයතනයක කරන ලද අනිත් අයටත් ආදර්ශයක් ලෙස කටයුතු කරන ලද අවස්ථාවක් තමයි මේ අපි නිර්මාණය කළා තියෙන්නේ. මම මේ වගේ හොඳ වැඩසටහන් රටට පෙන්වීම පිළිබඳ හිරු මාධ්‍ය ජාලයට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මේක තනිකරම කාබනික පොහොර භාවිත කරලා කරන වගාවක්. මේ රසායනික පොහොර කිසිවක් මේ සඳහා භාවිත කරන්නේ නැහැ. තක්කාලි, වැටකොළු, බණ්ඩක්කා, බටු සහ විවිධ මිරිස් වර්ග වලට අමතරව ආතාවාරිය, ඉරමුසු, පොල්පලා වැනි දේශීය ඖෂධ වර්ග අපි මේ රෝපණය කරලා තියෙනවා. මාස 5ක කාලයක් තුල සිදු කළ මේ අපූර්ව වගාවේ ප්‍රතිඵලය නම් සුළුපටු නැහැ. එක් වතාවකට එළවලු කිලෝ 20 බැගින් මේ වන විට 15 වතාවක් එළවලු පළදාව නෙලා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. පොලිස් නිලධාරීන් අතරේ පමණක් නොව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහාද ඒවා පරිත්‍යාග කිරීම විශේෂත්වයක්. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පැමිණෙන ආහාර අර්බුදය ගැන මැසිවිලි නගමින් සිටිනවාට වඩා මෙම නිලධාරීන් මුල් වී සිදු කරන මෙම කටයුත්ත සැබෑවටම අගය කළ යුතු නොවේද? කාර්යබහුල වෘත්තීමය රාජකාරී අතරේ පොලිස් නිලධාරීන්ගේ එකමුතුවෙන් මේ සිදු කර ඇති හරිත පළදා ව්‍යාපෘතිය සියලුම ශ්‍රී ලාංකික රටවැසියන්ට ආදර්ශයක් වනු නොඅනුමානයි.